හරි guys, ඔයගොල්ලෝ දෙක දෙලා ඉන්නේ TypeScript session එකත් එක්ක MERN stack එකේ හරි. ඒතර මේක මේ MERN එකට අදාළ දෙයක් තමයි. හැබැයි මේ MERN එකේ ප්‍රධාන දෙයක් නෙවෙයි TypeScript කියන්නේ හරි. අපි මොකද React සහ Express develop කරන්නේ TypeScript වලින්. ඒක නිසා තමයි මේ TypeScript වල support එක ගන්නෙ. එතකොට TypeScript වල support එක ගන්න නිසා ඔයාලට මම මෙහෙම දෙයක් පෙන්නන්න හරිද? මේ Redux කතා කරන්න තියෙනවා, TypeScript ගැන කතා කරන්න තියෙනවා, single page application සහ multi page application ගැන කතා කරන්න තියෙනවා. අපි TypeScript වලට ගිහිල්ලා ඒකට එකට යන්න. හරිද? මම මේව ගන්නම්. හරිද? TypeScript 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 වලට එන්න හේතුව මොකද්ද? JS වල තියෙන reason එක හරිද? why කියලා දෙන්නා මම මෙතන. එන්න හේතුව JS වල තියෙන ප්‍රොබ්ලම් එක සෝල්ව් කරන්න තමයි TypeScript ආවේ. හරිද? ඒතර JS වල තියෙන ප්‍රොබ්ලම් එක මොකද්ද? JS කියන්නේ JavaScript කියන්නේ dynamic type programming language එකක්. හරිද? එතකොට ඔයා එකපාරක් assign variable එකකට හරි මොකක් හරි variable එකකට සාමාන්‍යයෙන් මෙතනදී usage එක වගේ සාමාන්‍ය වැඩිපුර use වෙන්නේ variable එකකට ඔයා type එක assign කරාට පස්සේ variable එකට අපි type assign කරන්නේ variable එකකට value එකක් assign කරාට පස්සේ හරිද JS වලදී ඔයා හිතන්න මේ මම let name කියලා variable එකක් හදා ගන්නවා JS වලින් මම ඒකට assign කරනවා කමල් කියලා. හරිද? මම ආයේ මේක යට මේක ඩෙවලොප් කරගෙන යනකොට මට මතක නෑ. හරිද? මේකට ස්ට්‍රින්ග් එකක් දැන් මෙතන තියෙන ස්ට්‍රින්ග් එකක්. මට මතක නෑ මම මේකට මොකක්ද යූස් කරේ කියලා. මම ආයේ මේකට assign කර ගන්නවා name කියන එකට දාන්න නැතුව 20 කියලා. හරිද? මම හිතනවා මේක ඇති number එකක් හරි මොකක් හරි program project එක අනුව name කියලා ඇත්තේ number එකක් කියලා හිතලා මම ඒකට 20 කියලා assign කරනවා. මෙතනදී පොඩි issue එකක් එනවා. මුලින් තියෙන string එකක් පස්සේ තියෙන number එකක්. හරිද? ඒකට issue එක තමයි හිතන්න මේ වගේ දෙයක්. හරිද? ඔයා calculation එකක් කරන්න යනවා. හරිද? මුලින් assign කරලා තියෙන්නේ ඔයා number එකක්. හරිද? ඔයා calculation එක කරන්න යන්නේ ඉස්සෙල්ලා තව developer කෙනෙක් ඇවිල්ලා මේ number කියන එකට assign කර ගන්නවා string value එකක්. ඔයා මේක calculation එක කරන්න යනකොට මෙතන type error එකක් එනවා. හරිද? ඔන්න ඒක problem එකක් JS වල තියෙන. හරිද? JS Java script වල තියෙන. හරිද? අපි නිකම් project එකක් හදලාම වෙන්නන්නම්. හරිද? මම දෙන්නම් cmd එක command prompt එක. හරිද? මේකේ මම යනවා desktop එකට change directory desktop කියන එකට යනවා. ඊට පස්සේ list මතක නැහැ මේකේ lst ද නෑ dsc description නෑ මේකේ තියෙන folders ටික බලා ගන්න කොහොමද පොඩ්ඩක් ඉන්න විනාඩියක් හරි view in cmd
මෙන්න මේක dir slash add කියලා දෙන්නම්. මට යන්න ඕනේ මෙතනදී හරිද මෙන්න මේ mern pro mern කියන එකට හරිද මම change directory pro ready change directory pro mern කියන එකට යනවා හරිද මම මේකේ dir slash ad කියලා දීලා sorry slash ad කියලා බලනවා මම තියෙන folders කියලා හරිද node project එකක් තියෙනවා මම මේකේ මේ directory එකක් හදා ගන්නවා type script කියලා හරිද එන්න type script ඊට පස්සේ මම change directory එකේ යනවා type script වලට හරිද මම මෙතනදී code space dot එක open කරොත් හරිද මම මේක close කරලා දාන්නම් දැනට හරි මම කියනවා code space main.js හරිද මම මේක save කරනවා හරිද හරි මම දෙනවා let name සමානයි world කියලා හරිද ඊට පස්සේ අපි මේව දෙයක් ගමු කියනවා let value නේද මම කියනවා මේකේ value එක 10යි හරිද මම කියනවා console.log එක හරිද මේකේ තියෙන value එකට එකක් increment කරන්න හරිද එතකොට මට මෙතන තව එකක් ඕනේ index.html ෆයිල් එකක් හරිද sorry මේක එන්න ඕනේ විදිහට code space index.html මේක හදා ගන්නවා html ෆයිල් ෆෝල්ඩර් එකක් හදාගෙන මම මෙතනින් script tag එක දාලා main.js එක script කරගන්නවා හරිද ඊට පස්සේ මම මේක go live එක run කරගත්තොත් හරිද ඔයාලට පෙන්නන්නම් මේක අවුල් යනවා පොඩ්ඩක් ස්ටක් වෙනවා එක කේස් එක inspect එකට ගිහිල්ලා console එකට ගියොත් හරි හරි මේක save කරගන්න ඕනේ ඊට පස්සේ refresh කරනවා හරි save කරලා තිබ්බේ නෑ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන 10 කියලා හරි මම මේක ආයෙ refresh කරන්න 10 කියලා value එක ඇවිල්ලා තියෙනවා හරිද මම මෙතන මේ වගේ දෙයක් කරනවා මම මේ value එකට දා ගන්නවා කමල් කියලා හරිද මම දන්නේ මම දැන් මෙතන කෝඩ් වගේක් ගහලා තියෙන්නේ හරිද ඔය හිතන්නකෝ මේ විදියට මේ කෝඩ් වගේක් ගහලා තියෙන්නේ මම value එක කමල් කියලා දෙනවා හරිද තව කෝඩ් එකක් ගහලා මම කියනවා console.දැන් මම දන්නේ මේක
ඩෙවලොපර් මේක කරගෙන යන්නේ මම ආයේ මේක ඉන්ක්‍රිමන්ට් කරගන්නවා. හරිද? අන්න බලන්න මෙතන error එකක් ආවා. හරිද? එතකොට මම මේකට assign කරගෙන තියෙන්නේ string value එකක්. හරිද? මේ none කියලා තියෙන්නේ string value එක increment එකක් යන නිසා. හරිද? ඔන්න ඔය issue එකක් තියෙනවා. හරිද? මම ඔයාලට මෙතන පෙන්නන්නම්. හරිද? පොඩි දෙයක්. log එකක් දාලා මම කිව්වොත් type of value කියලා. හරිද? string එකක් assign කරේ. ඒක මම කමෙන්ට් කරන්න. දැන් හරි. බලන්න මෙතන තියෙන string එක. හරිද? මම මෙතනත් log එකක් දාලා බලනවා type of value කියලා. හරිද? බලන්න මෙතන තියෙන number එක, මෙතන තියෙන string එකක්. හරිද? ඔන්න ඔය issue එක නිසා තමයි අපි යන්නේ TypeScript එකට. හරිද? TypeScript කියන එක ගත්තොත්. හරිද? දැන් මේක තියෙනවා JS. JavaScript මෙතන තියෙනවා. JavaScript මෙතන තියෙනකොට මේක wrap up කරලා තව එකක් හදා ගන්නවා. හරිද? අපි ඒකට කියනවා TypeScript කියලා. හරිද? එතකොට මේක ඔයාට Node.js එකේවත් browser එකේවත් run කරගන්න විදියක් නැහැ. හරිද? මෙතන තව මට පොඩි issue එකක් වුණා. හරිද? මේක හදාගෙන මම මෙතෙන්ට යන්නම්. මෙතෙන්ට එන්න ඕනේ document කියන එක එන්න ඕනේ. collection කියන එක මෙතෙන්ට එන්න ඕනේ. හරිද? document කියන එක එන්න ඕනේ මෙතෙන්ට. data කියන එක එන්න ඕනේ මෙතෙන්ට. හරිද? නැත්නම් මේකට field. එතකොට මේක collection එක table එකට තමයි අපි collection කියලා කියන්නේ. හරිද? මේක row එකකට තමයි අපි document එකක් කියලා කියන්නේ. හරිද? මේක data or field. document හරි. එතකොට මේක වටලා ගන්න එපා. MongoDB වල tables නැහැ. ඒක තියෙන විදිය මම ඉස්සරහට කියලා දෙන්නම්. හරිද? තව එකක් අපිට වැරදුනා. ඒකත් හදාගෙන යමු මෙතනදී. මෙන්න මේ npx කියන්නේ අපි මෙතනදී use කරනවා. use කරලා බලමු එක තැනක් තියෙනවා ඔයගලන්ට අහු වෙන. npx කියන්නේ package manager tool එකක් නෙමෙයි. හරිද? ඒක ඇවිල්ලා node package npm execute කරන්න තියෙන දෙයක්. හරිද? ඒක අපි execute කරන්නේ globally install කරගන්නේ නැතුව. හරිද? ඔයාලට මම හරියම definition එක පෙන්නන්න ඕන නම් npx what is for node package execute and command line node package manager starting from version node package execute කරන්න තමයි. හරිද? npm නෙමෙයි node package execute කරන්න තමයි npx කියලා එක තියෙන්නේ. හරිද? node package execute npm install execute කරන්න මේ node package execute කරන්න. හරිද? ඒක හදාගෙන යන්න එතන. මේක අපිට globally install කරන්න නැතුව execute කරගන්න පුළුවන් අපේ packages ටික. හරිද? එතකොට අපි ආවේ මෙන්න මේ TypeScript සහ JS කියන එකට. එතකොට
අපි කතා කරා TypeScript කියන එක අපේ browser එකේ load කරන්න බෑ කියලා. අපි ඒකත් බලමු මෙතනදිම. මෙතන හදා ගන්නවා new folder එකක් type.ts කියලා. හරිද? මේකේ කියනවා නිකන් console.log එකක් දාලා මේ විදිහට මම assign කරගන්නවා. මොකක් හරි this is a TypeScript file. මේක index.html එකට load කරන්න ගියොත් script එකෙන් අපි load කරන්න පුළුවන් src සමානයි type.tx එක මෙහෙම execute කරන්න ගියොත් හරිද? බලන්න refuse to execute script from because MIME type it's not executable කියලා එකක් ආවා. හරිද? අන්න රිෆ්‍රෙෂ් කරාත් ඒක වැඩ කරන්නේ නැහැ. මේ type එක මේකට support නැහැ කියලා තමයි කියන්නේ. හරිද? ඒතර මේ TypeScript කියන එක ඔයාලා Node.js එකේ execute කරන්නත් බෑ. browser එකේ execute කරන්නත් බෑ. මේක තියෙන්නේ development purpose එකට විතරයි. හරිද? එතකොට අපි TypeScript file එකක් කොහොමද execute කරන්නේ? හරිද? TypeScript file එකක් තියෙනවා නම් අපි ඒක translate කරනවා නැත්නම් අපි ඒකට කියනවා convert කරනවා කියලා. translate කරනවා මේක JS එකට. හරි? translate JS මෙතනදී වෙන්නේ code එක convert වීමක් විතරයි. compile වීමක් වෙන්නේ නැහැ. හරිද? Java වල ඔයගොල්ලන් JS වල JavaScript engine එකේ compile වෙනවා වගේ එකක් වෙන්නේ නැහැ. JavaScript ඔය එක. හරි guys මම මේ folder එක ආයෙ clear කරගත්තා. හරිද? ඔන්න මම යන විදිහේ වාර්තය කියලා දෙන්නම්. ඔන්න තියෙන්නේ npx හරිද? tsc // කියලා ගන්න. හරි මොලේ. එතන ඔයාලට tsc configuration.json කියලා ෆයිල් එකක් ඕපන් වෙයි. හරිද? මේක තමයි TypeScript configuration ෆයිල් එක. හරිද? මෙතන ලියන්න ඕන නම් tsconfig.json කියන්නේ TypeScript configuration file එක. හරිද? එතකොට මේකේ තියෙනවා root directory කියලා එකක්. හරිද? ඔයාලා මේක uncomment කරන්න. ඊට පස්සේ තියෙනවා out directory කියලා එකක්. හරිද? මේ tsconfig.json එකේ TypeScript configuration file එකේ ඊපස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ අද output කියන එකේ source map එකයි declaration map එකයි declaration map කියන මේ තුන අයින් කරලා ඔයාලට පුළුවන් මෙතන හදාගන්න src කියලා folder එකක්. හරිද? තව folder එකක් හදාගන්න ඕගොල්ලන් මේක තිබ්බේ dict කියලා නේද? බලන්න root directory එක src out directory එක disk. හරිද? ඕගොල්ලන් root directory එක තමයි වැඩ කරන්නේ. out directory කියන්නේ මේකේ output එකන directory එක. හරිද? මම පෙන්නුවොත් src එකේ තමයි root එක වැඩ කරන directory එක තියෙන්නේ. output directory එක ඉන්නේ disk කියන එකට. හරිද? ඔයාලා මෙතන හදාගන්න ෆයිල් එකක් main.ts කියලා. හරි. ඊට පස්සේ මම මෙතනදී npx tsc කියලා රන් කරනවා.
හරිද? ඔයාලට බලා ගන්න පුළුවන් main.js කියලා ෆයිල් එකක් ඇදලා තියෙනවා. හරිද? ඔයගොල්ලන්ගේ මේක වැඩ කරේ නැත්තම් ඔයගොල්ලන් මෙන්න මේ කමාන්ඩ් එක දෙන්න. හරිද? npm වැඩ කරොත් අවුලක් නැහැ. npm install TypeScript. හරිද? ඔන්න ඔය කමාන්ඩ් එක දෙන්න. npm මේක මෙහෙම දෙන්න ඕනෙත් නැහැ. npm TypeScript. හරිද? ඔක දෙන්න වැඩ කරේ නැත්තම් කමාන්ඩ් එක. හරිද? මේ මුල් කමාන්ඩ් එක වැඩ කරේ නැත්තම් tsc init එකයි npx tsc කියන එකයි. තියෙන්නේ ඔයාලට පෙන්නන්නම් tsc not කියන npm එක ඇතුලේ තමයි ඔක කියලා තියෙන්නේ ඉන්ස්ටෝල් කරගන්න කියලා. හරිද? මම මේක ග්ලෝබලි ඉන්ස්ටෝල් කරගත්තා. ඒක නිසා මගේ වැඩ කරන්න එන්න පුළුවන්. සමහරවිට ඔයගොල්ලන් වැඩ කරන්න තියෙන පුළුවන්. මේක තමයි ඔයගොල්ලන් ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. හරිද? මේක ඩිප්ලිකේටඩ් කියලා කියනවා. TypeScript npm okay මේක හරිද? npm install TypeScript මේක දෙන්න. මේක මේ ග්ලෝබලි ඉන්ස්ටෝල් කරන්න පුළුවන් විදිහකුත් තියෙනවා. එහෙනම් මම ඉන්ස්ටෝල් කරා. ඒක නිසා දැන් වැඩ කරන්නේ. ඔයාලා වැඩ කරේ නැත්තම් ඒ TypeScript මෙන්න මේක හරිය ඉස්සෙල්ලා එක නෙමෙයි. මෙන්න මේක මම ඉස්සෙල්ලා කමාන්ඩ් එක. මෙතන ගව කමාන්ඩ් එක ඔයාලා ටයිප් කරලා රන් කරගන්න. මෙන්න මේ කමාන්ඩ් එකට ඉස්සෙල්ලා. හරිද? ඊට මෙතන ලියනවා වෙන මේව දෙයක්. මම කියනවා let a සමානයි 10. හරිද? ඒක මම ලියනවා. මම මෙතන main.js එකට කියලා බලුවොත් මෙතන මොකුත් දිය වෙලා නැහැ. හරිද? මම හැබැයි npx.tsc කියලා ගාපු ගමන් ඔයාලා බලා ගන්න පුළුවන් ඒ ලයින් එක මෙතන රයිට් කරා. හරිද? කන්වර්ට් කරගත්තා. ඔයාලට මේක ඕනනම් index.html ෆයිල් එකක් හදාගෙන ඒව රන් කරගන්නත් පුළුවන්. එතකොට main.js එක තමයි එකට script ෆයිල් එක මම ඒක ලියන්නම්කෝ මෙතන. index.html ෆයිල් එක. html5 මම මෙතන ස්ක්‍රිප්ට් ටැග් එක විදිහට ලියාගන්නේ src main dot slash dist එකේ තියෙන main.js එක. හරි. මම මේක පිටි එකේ රන් කරගත් පිටි එකේ go live එකේ රන් කරගත්තොත් inspect කියලා බලන්න console එකට ගිහිල්ලා dot කරලා export is not defined මේ කමාන්ඩ් එකක් ආයෙ බලන්න. අන්න මේකේ ඉෂුව එකක් තියෙනවා. හරිද? එක්ස්පෝර්ට් කරන්න බෑ කියලා කියනවා. මම ඒ කමාන්ඩ් එක හදාගන්න මගේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් පල්ලෙහාට ගියාම ටාගට් කියලා එකක් තියෙනවා. හරිද? මේකේ කියනවා exnext කියලා එකක්. හරිද? ඔයාලා මේකට දෙන්න ex6 es24 ex6 කියන එක. හරිද? ඊට පස්සේ ඔයගලන් අර කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන්ම මේක රන් කරන්න. හරිද?
මේක ඩිලීට් කරලා දාලා ආයෙ රන් කරන්න. EXX එක. ඔයාලා මෙතන යූස් කරන්න version EXX එක. S26 මේ version එක ඔයා ගන්න use trick කියන එක එන්නේ හරි අවුලක් නැහැ. ඔයගොල්ලන් index.html එක කොන්නේ වෙන්නේ නෑ දැනට. හරිද? බලන්න මේ පල්ලෙහාට ගියාට පස්සේ direction exact option target එක තියෙනවා. මේක JX එකක් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. හරිද? හරි. හරි අවුලක් නැහැ. ඔයාලා මේ HTML ෆයිල් එක අයින් කරගන්න පුළුවන් ඔයගලන්ට. හරිද? අයින් කරගන්න දැනට මම බලලා කියන්න ඒක කොහොමද HTML එක කනෙක්ට් කරන්න කියලා. ඔයාලට පුළුවන් මෙතන දෙන්න. හරිද? mpxtsc ඔයාලට මේක රන් කරගන්න ඕන නම් කමාන්ඩ් එකක් තියෙනවා npx watch හරිද? watch.tsc ඒසින් පාස්සනවා පාලන xtsc watch හරි npxtsc watch ඔයගොල්ලන් මෙතන ටයිප් කරන්න හැම එකම මේක ඩිලීට් කරගන්නවා. මම මේව ටයිප් කරා. දැන් එරර් එකක් තියෙනවා. හරිද? හැබැයි අපේ main.js එකට කියලා කරුවොත් ඒක මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. හරිද? ඔය විදිහට ඔන්න හදා ගන්න පුළුවන්. මම දැන් යන්නේ TypeScript වල තියෙන ප්‍රධාන දේවල් ටිකක් කතා කරන්න. හරිද? මේක මෙතන පල්ලෙහාට ගන්නවා. මේව දීලා කියන්නම් මේව දෙයක්. හරිද? මේකේ variable type තියෙනවා මුලින්ම. variable types හරිද? number තියෙනවා. හරිද? ඊට පස්සේ string තියෙනවා. හරිද? ඊට පස්සේ boolean තියෙනවා. මේව දෙයක් කරන්න මම b එකට assign කරගන්නවා 10 කියලා. හරිද? මේක string එකක් නේ. අන්න array එකක් තියෙනවා. මෙතන array එකක් කියනවා number is not assignable type to string කියලා. හරිද? හැබැයි මෙතන assign කරගෙන තියෙන්නේ. හරිද? array එකක් මෙතන තියෙනවා. මම මේක කමෙන්ට් කරගන්නවා. කමෙන්ට් කරගෙන මම ඊළඟ type එකට යනවා. හරිද? let t any එකක් assign කරන්න පුළුවන්. අපිට මේකට string එකක් boolean එකක් assign කරගන්න පුළුවන් any type එකක්. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා let ලොකු වැඩි නම් පොඩ්ඩක් command prompt එක පොඩි කරගන්න. හරිද? ඒතර ඔයගලන්ට තව තේරෙනවා මේකේ
ලියන දේවල් ටික. number string unknown කියලා එකකුත් තියෙනවා. හරිද? ඒකටත් ඔය වගේ ඕන දෙයක් assign කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට තව තියෙනවා let f. හරිද? මුල් ටික ටික මම කියලා දෙන්නම්. undefined කියලා එකක් තියෙනවා. හරිද? undefined කියලා දෙන්න පුළුවන්. null කියලා එකක් තියෙනවා. null කියන එක දෙන්නත් පුළුවන්. හරිද? ඔයාට මේ f කියන එකට පස්සේ ඕන value එකක් assign කරගන්නත් පුළුවන්. හරිද? ඒක assign කරන්න දෙන්නේ නැත්තේ type string undefined එකට assign කරන්න බෑ කියලා කියනවා. ඔයා මෙතන null එකට assign කරන්න ගියොත් g සමානයි මේව assign කරන්න. ඒක assign කරන්න දෙන්නෙත් නෑ. ඒතර ඒ type විතරයි ඔයගලන්ට ඒවට assign කරන්න පුළුවන්. හරිද? null උනත් undefined උනත්. ඊට පස්සේ අපිට තියෙනවා කතා කරන්න let number string boolean ටික කතා කරා, any එක කතා කරා, unknown එක කතා කරා, undefined එක කතා කරා, null එක කතා කරා, list එකක් හදන්න මේ විදිහට පුළුවන්. හරිද? දැන් ඔයගොල්ලන් මේකට string value එකක් assign කරොත් මෙතන error එකක් එනවා. sorry මේක එහෙම නෙමෙයි ඉන්නේ. මෙතන ඔයගොල්ලන් string value එකක් assign කරොත් error එකක් තියෙනවා. හරිද? මේක හදන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ විදිහට. array දැන් මම දෙන්න number කියලා. ඔය විදිහට assign කරගන්නත් පුළුවන්. හරිද? මම මෙතෙන්ටත් ආයේ string value එකක් sorry මේ කියන්නේ මෙතෙන්ට string value එකක් assign කරන්න හදුවොත් assign කරන්න දෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා tuple කියලා දෙයක්. tuple කියන දෙයින් අපිට අවශ්‍ය value ටික මේ විදිහට දාන්න පුළුවන්. හරිද? මේ මුලින්ම එන්න ඕනේ මේ list එකට string එකක්. ඊට පස්සේ එන්න ඕනේ number එකක්. ඊට පස්සේ boolean එකක්. හරිද? ඔය විදිහට assign කරන්න පුළුවන්. මම මේක බැරි හරි මෙතෙන්ට true දීලා මෙතෙන්ට value එකක් assign කරොත් මේක condition එක false වෙනවා. හරිද? මම assign කරන්න දෙන්නෙත් නැහැ මෙතනදී. හරිද? ඔය tuple ඊට පස්සේ අපිට තියෙනවා enum ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම යනවා තව variable type ටිකක් කතා කරන්න. object කියලා තියෙනවා. object එකක් assign කරන්න පුළුවන් අපිට. object එකක් assign කරන්න පුළුවන් තව විදියක් තියෙනවා. හරිද? වෙන මේ විදිය. මේ විදියට value assign කරන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ ඒක ඕනේ නැහැ record කියන එක. object එක තියෙනවා. ඊට පස්සේ ටික කතා කරා. undefined variable ටික කතා කරා. tuple එක කතා කරා. arrays ටික හදන විදිය කතා කරා. තව එකක් තියෙනවා. හරිද? මම මෙතන දෙනවා any කියලා. හරි. නැත්නම් දෙනවා string o number. හරි. මට මේව assign කරන්න පුළුවන්. හරි. මේකට මට කැමති value එකක් assign කරගන්න පුළුවන්. හරිද? මම මෙතන පස්සේ වෙන value එකක් assign කරොත් හිතන්න මේකේ මෙන්න මේ විදියට මෙතන string number කියන එකට මම assign කරනවා true කියලා. හරිද? මේකේ error. හරිද? මම මෙතන assign කරන්න ගියොත් object එකක් ඒත් error. හරිද? පෙන්නන්න. එහෙනම් මේ object එකක් assign කරන්න ගියොත්
ඒත් එරර් හරිද අපි ඔබ්ජෙක්ට් ගැන කතා කරා අපිට කතා කරන්න තියෙන්නේ ඊළඟට වේරියබල් ටික කතා කරා මේ යුගුණේ ටයිප් හරිද ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ඉන්ටර්ෆේස් ගැන හරිද ඉන්ටර්ෆේස් එකක් ගත්තොත් දෙන්නම් මේ ඉන්ටර්ෆේස් එකක් ගත්තොත් ඔයාලට ඉන්ටර්ෆේස් එකක් හදන්න පුළුවන් ඉතින් පර්සන් කියලා දෙන්න මේ විදිහට මම දෙනවා හරිද මම ඊට පස්සේ let person 1 කියන එකට මේම සයින් කරනවා person 2 කියන එකට මේම සයින් කරගන්නවා number කියන එකට age එකට value එකක් දෙන්න ඕනේ හැබැයි මේ question mark එක මෙතන දාලා තියෙන නිසා මේක දෙන්න ඕනෙම නැහැ is employee කියන එක හරිද බලන්න මෙතන value එක දීලා තියෙනවා මෙතන value එක දීලා නැහැ මම මෙතනදී ඒක value එකක් මම මෙහෙම define කරනකොට මම මෙතන person 3 කියන එකට මම person කියලා දීලා හරිද මම මෙතන name කියන එක දීලා මෙන්න මෙතන age කියන එකත් අයින් කරොත් මේක හරිද age number age is declared here හරිද age එක දෙන්න කියලා කියනවා මම age එක දුන්නට පස්සේ මේ array එක යනවා හරිද ඉන්ටර්ෆේස් ගැන ඔච්චරයි කතා කරන්න තියෙන්නේ ඊට පස්සේ ඉන්ටර්ෆේස් එකක් ගත්තොත් ඒවයි එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් හරිද මම එක එක්සැම්පල් එකක් පෙන්නන්නම් ඉන්ටර්ෆේස් එම්ප්ලොයි එක්ස්ටෙන්ඩ් ඔය විදිහට දීලා ගන්න පුළුවන් මම මෙතන හැදුවොත් එම්ප්ලොයි කියලා ඔයාට බලන්න පුළුවන් name එක එනවා age එක එනවා is employee එකක් එනවා employee id එකක් එනවා employee කියන එක අසයින් කරගන්න මේ person කියන එකේ ඔය values ටික නැහැ හරිද ඉතින් තව තියෙනවා is employee කියන එක මෙහෙම ඉන්නේ true කියලා දෙනවා ඔය විදිහට අසයින් කරන්න පුළුවන් මම මේ person කියන එකට මෙන්න මේකම copy කරලා ගන්නවා මෙතන person කියන එකට හරිද person 5 කියලා දෙන්න person 9 කියලා දෙන්න මම මේකට දුන්නොත් මෙන්න මේ employee id කියන එක ඒකේ නැහැ හරිද employee අපි කතා කරගෙන ඉන්ටර්ෆේස් එක ගැන හරිද එක්ස්ටෙන්ඩ් කරන එක ගැන කතා කරා ඊළඟට කතා කරන්න තියෙනවා ඊනම් ගැන හරි ඊනම් නෑ ගන්නවා මම කලර් කියලා ඒකට මේ values ටික දා ගන්නවා ඒ value duplicate හරි ඊට පස්සේ මට පුළුවන් කියන්න favorite color එකට green එක දාගන්න හරි කන්සෝල් ලොග් එකක් දාලා favorite color එක වැළුවොත් color එක තියා මේ වලදා දාලා favorite color කියලා හරි මේකට assign කරන කර එක එතනින් print කට වෙනවා හරි ඊළඟ ඊට පස්සේ type කියලා එකක් තියෙනවා ඒ type එක මේක නෙමෙයි use කරන්නේ හරිද reason එක සර් කෙනෙක් මේක කියලා දුන්නා type එක මේකට use කරන්නේ නැහැ හරිද මේ සර් කියලා දුන්න එක මම කියලා දෙන්නේ මම කියලා දුන්නේ හරිද type එක එහෙම දාලා උගලන්ට හරිද type එකේ usage එක ඊට වඩා වෙනස් හරි එහෙම කියන්නේ එහෙම දාන්න පුළුවන් කියලා එයා කියලා දුන්නේ හරි
දාන්න මේකත් මේකේ යූස් කරන්න හේතුව මේකම නෙමෙයි මේකට වෙන වැලියු එකක් අසයින් කරලා දෙන්න ඕනේ මම ඔයගලන්ට කලර් කියලා දෙන්න කලර් කියලා රෙඩ් කියලා දෙන්න මේකේ හරි එන්නක ගන්න බෑ ඊට පස්සේ ටයිප් කියන එකයි නම් එකයි ඉතින් කතා කරා ඉන්ටර්ෆේස් එකක් කතා කරා අපිට තියෙන්නේ දැන් ෆන්ක්ෂන් ගැන කතා කරා හරි ෆන්ක්ෂන් එක මම හදනවා මෙන්න මේ විදිහට මේ සිම්පල් ෆන්ක්ෂන් එක මම මේක රිටර්න් ටයිප් එකක් නැතුව දාන්නවා ලොග් එක x plus y කියලා දාන්න මේක කරොත් මේ විදිහට ඇරයක් නැහැ හරි ඒ වගේම මම මේක රිටර්න් කරනවා නම් වැලියු එකක් හරි මේක රිටර්න් කරනවා නම් වැලියු එකක් හරි and return करेंगे පාඩ පුළුවන් මෙතන දෙන්න වෙනම් දෙයක් කියන්න රිටර්න් එක මෙතන රිටර්න් වෙන වැලියු එක නැති නිසා අපිට එරරයක් එනවා මම මෙතන රිටර්න් කරනවා අර කන්සෝල් ලොග් එක තියන්න පුළුවන් ඔයගලන්ට දැන් එරරයක් මම මේක රිටර්න් කියන එක මේව අසයින් කරන්න පුළුවන් නැත්නම් අපිට මේක වේරියබල් එකකට අසයින් කරගන්නත් පුළුවන් හරි මෙතන කියන්න පුළුවන් මේක එන්නේ නම්බර් එකක් මේ normal function එක ඊට පස්සේ default parameter කියලා එකක් තියෙනවා හරිද කතා කරන්න add and not return කියලා දෙන්න හරි not return මට පුළුවන් මෙතනින් void කියලා දෙන්න return කරන්නේ නැත්නම් වැලියු එතකොට මෙතන issue එකක් එනවා හරි අපිට මේක රිටර්න් කරන්න මොකුත් බෑ මම කන්සෝල් ලොග් එකේ මේව දාගන්න පුළුවන් එනකොට මේක මොකටවත් අසයින් කරගන්න විදියකුත් පෙන්නන්න මම මේ විදිය එකක් එන්නේ නැහැ ඒක රිටර්න් වෙන්නේ නැහැ වැලියු එකක් හරි ඊට පස්සේ අපිට තියෙනවා default parameter කියලා එකක් function අපි මේක දෙන්නම් මේක ඇවිල්ලා optional argument හරි argument එක දෙන්න පුළුවන් නොදෙන්න පුළුවන් මට මෙතන මේක එක වැලියු එකක් දෙන්න පුළුවන් එරයක් නෑ හරි ඊට අසයින් වෙන්නේ මෙන්න මේ x කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ y එක තියෙන්නත් පුළුවන් නැති වෙන්න පුළුවන් question mark එක තියෙන නිසා හරි y එක මෙතන undefined නම් undefined නැත්නම් මේක වැඩි කරනවා මේ y එකට වැලියු එකක් ඇවිල්ලා නැත්නම් ඒක x කියන එක දෙකකින් වැඩි කරලා print කරලා දාන්න හරි ඊට පස්සේ default parameter කියන එක තියෙනවා අපිට කතා කරන්න මේව දෙන්න මේ default parameter argument එකක් තියලා තියෙන්නේ අන්න මේක මේ විදිහට කරලා දාන්න පුළුවන් මේකෙදි කරන්නේ මේකට වැලියු y එකට වැලියු එකක් දෙන්න පුළුවන් නොදෙන්න පුළුවන්
විදිහට වැලියු එකක් දෙන්න පුළුවන් මොකද ඉන්න පුළුවන් y එකට වැලියු එකක් දුන්නොත් මේ වැලියු එක y එකට දාගන්නවා y එකට වැලියු එකක් දුන්නේ නැත්නම් මේ තියෙන ඩිෆෝල්ට් වැලියු එක දාගන්නවා ඔය ඉස්සර කියලා දෙන්නේ y එකට වැලියු එකක් දුන්නොත් 10 20යි දැන් x 10යි y 20යි y එකට වැලියු එකක් දුන්නේ නැත්නම් x 10යි y 2යි ඩිෆෝල්ට් වැලියු එක හරි ඔය functions ඊට පස්සේ අපිට arrow functions තියෙනවා function expressions තියෙනවා ඔය විදිහට තියෙනවා කතා කරන්න හරි arrow function එක මම නිකන් පෙන්නන්නම් මම const variable එකට assign කරගන්නවා හරි const variable අපිට use කරන්න පුළුවන් මේ තියෙන return type එක මේ තියෙන parameters වල type එක එතකොට මේක assign කරලා මේක මේ විදිහට දෙන්න පුළුවන් return කරලා මේ value එක assign කරලා return කරලා දාන්න පුළුවන් මම මේකට call කරනවා නම් මට මේ විදිහට call කරගන්න පුළුවන් වගේම මේක value එකකට assign කරගන්න පුළුවන් මෙතන දෙන්න let a කියලා f කියලා දෙන්න මේක කලින් define කරලා තියෙන එකයි මට මෙතන දෙන්න පුළුවන් number value එකක් return වෙන්නේ කියලා හරි function expression ගත්තත් ඕකමයි හරි අපිට arrow function use වෙන නිසා මම arrow function එක ගොඩක් කතා කරේ මෙතනදී function expression ඔය ටික බලන්න හරි case එක යන්නේ මම try කරලා බලන්න හරි ඉෂයක් ආවොත් මට කියන්න interface e නම් type කියන එකයි function string එක කතා කරා ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ class කියන එක හරි class කියන එක ගත්තොත් class animal කියලා දෙන්න name එක string ඒ වගේම ඔය විදිහට දෙන්න එකක් එතකොට මේක method එකක් ඔය විදිහට දෙන්න පුළුවන් මේක close කරලා දාන්න පුළුවන් හරි name එක string මෙතන constructor එකට call pass කරන මේ string value එක එතන this කියලා තියෙන මේ name එකට assign කරනවා make sound කියන එක void return එකක් වෙන්නේ නැහැ ඒක නිසා මෙතන void කියලා තියෙන්නේ console log එකේ මෙතන this කියන උඩ name එක අල්ලගෙන template driven approach එකෙන් මේක print කරගෙන තියෙනවා හරි අපිට class එකට call කරන්න ඕන නම් මෙතන දෙන්නම් const doc කියන මට පුළුවන් animal කියලා විදිහට call කරන්න මේකේ method එකට call කරන්න ඕන නම් මේ විදිහට අපිට call කරන්න පුළුවන් හරි ඊට පස්සේ මේකේ තියෙනවා inheritance encapsulation ඔය කතා තියෙනවා ඔක මට කියලා දෙන්න ඕනේ නැහැ මොකද JavaScript වල එකේ එහෙම තියෙනවා එක දෙයක් මේකත් එක්ක මම කියලා දෙන්නම් හරි යන්න ඉස්සෙල්ලා ඔයගලන්ට ඒක මම කතා කරලා ඉන්නම් ඒක වඩා පොඩි කරලා ඉන්නම් ඔයගලන්ට තව එකක් තියෙනවා කතා කරන්න මේ extend inheritance side ඒක කතා කරලා ඔයගලන් ඒවා බලන්න කියලා දෙන්න තව දෙයක් තියෙනවා දීලා ඔන්තිය නේම එක ස්ට්‍රින්ග් හරි ඔය විදිහට දුන්නට පස්සේ ඒක යනවා ඒ මම මෙතන කියනවා තව එක දෙයක් read only කියලා හරි age එක පුරුෂගේ වයස මෙච්චරයි හරි මට පුළුවන් මෙන්න මෙතනදී උඩ variable එකේදී හරිද animal කියන එකේ dog කියන instance එකේ මම name එක මේ විදිහට call කරන්න පුළුවන් හරිද මේ විදිහට print කරගන්න පුළුවන් අල්ලගෙන හරි value එකක් assign කරා body කියලා ඊට පස්සේ print කරගත්තා ඒ මෙතනදී ඔය බලමු මොකද එන්නා let my get කියලා මොකද එනවා හරිද
තියෙනවා. හරිද? මම chat එකේ name එකට අර කතා කරන්න පුළුවන්, edge එකට කතා කරන්න පුළුවන්. හරිද? දැන් මම මේක මෙතනදී name දුන්නොත් මට මේක call කරන්න නම් බෑ. නෑ, assign කරන්න නම් බෑ value එකක්. හරිද? මොකද මේක තියෙනවා cannot assign it because it is a read only property. හරිද? read only එකකින් කරන්නේ ඔන්න ඔය විදිහට. මේක මෙහෙම තියලා ගන්න තව දෙයක් වෙනවා. හරිද? ඉවරන්න chat එකේ edge එක තියෙනවා, name එක තියෙනවා, name එක තියෙනවා, edge එක තියෙනවා. edge එකට කතා කරලා තියෙනවා. මෙතනදී කතා කරන්න පුළුවන් වුණාට මේක TypeScript නිසා මෙතනදී call කරන්න බෑ. හරිද? අපි development purpose එකකට TypeScript use කරන්නේ. ඊට පස්සේ ඔය read only property එක ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් inheritance abstraction ඔය ටික කතා කරන්න. මෙහෙම දෙන්නම්. හරි. class එක කියලා මම දෙනවා. මේ විදිහට මම assign කරගන්නවා. හරි. construct එක ඔය විදිහට call කරනවා. මේ method එකක් හදා ගන්නවා. මේ method එක කියනවා. තව method එකක් හදා ගන්නවා මම. මට මේකේ පොඩියක් ලියන්න ඕනේ නැහැ. improve vehicle. මේක දික් බලන්න. හරි. මේක දෙන්න බෑ. මේකේ දෙන්න බෑ කියලා තියෙනවා. හරි. අපිට මේක නැති කරගන්න මෙතන පුළුවන්. abstract කියලා දෙන්න. ඒ වගේම මෙතන පුළුවන් අපිට මේක abstract method එකක් කියන්න. හරි. error එක යනවා. අපි මේක override කරගන්න පුළුවන් පල්ලෙයේදී. හරිද? මම class කියන එකේ car එක extend කරනවා vehicle එකකින්. ඉංග්‍රීසි super එකට කතා කරලා name එක assign කරන්න පුළුවන්. මේකේ තියෙන name එකට මේක දාගන්න පුළුවන්. හරිද? මේ super constructor එකට call කරලා තියෙන name එක assign කරගන්න. මේකේ තියෙනවා හැබැයි error එකක් ඔයගලන්ට පේනවා ඇති. හරි abstract class ගැන කතා කරන්නේ දැන්. දැන් මම මෙතනදී හරි එන්න මේක එහෙම close කරමු. මට කියනවා does not implement inherited abstract member includable class vehicle. හරිද? මම කියනවා එහෙම improve vehicle කියලා abstract class method එකක් member කෙනෙක් ඉන්නවා. එයාව override කරගෙන නැහැ කියලා. හරිද? inheritance වලදී. එක්කෝ යාට මෙතන එහෙම තියාගන්න ඕන නම් ඔයා මේකත් abstract කරන්න ඕනේ. ඊට පස්සේ මේක ආයේ normal class එකකදී inherit කරොත් හරිද? normal class එකදී extend කරලා දාගත්තොත් මේ විදිහට abstract දාන්න නැතුව කොයි හරි වෙලාවකදී abstract කියලා වම දාගෙන ගිහිල්ලා නැත්නම් ඔයාලට මේක ඊළඟ class එකදී මේක කරන්න පුළුවන්. ඔයා මේක override කරගන්න ඕනේ. දැන් ඉතින් යන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා කතා කරන්න interface ගැන කතා කරා, classes ගැන කතා කරා, abstract ගැන කතා කරා, encapsulation ගැන කතා කරන්නත් තියෙනවා. encapsulation මම මෙතන කතා කරන්නේ JSON එකේ step එකේ තියෙනවා ඒක. encapsulation එක ඊපස්සේ අපිට කතා කරන්න තියෙන generics හරි. මේක කතා කරන්න function
type no type can't decide හරි ඒ වගේ වෙලාවකදී can't type එක අපිට හිතා ගන්න බැරි නම් type එක වෙනස් වෙනවා නම් හැමතිස්සෙම අපිට එකම දෙයක් කරන්න ඕනේ හැබැයි type එක සැරේ සැරේ වෙනස් වෙනවා නම් හරිද ඒක හිතන්න ඔයාලා මේ type කියන එක යූස් කරන්න පුළුවන් හරි එතකොට යූස් කරන්න මෙහෙම දීලා ගන්න පුළුවන් දැන් කරන්න හරි ඊට ඔයාලා මේ කෝල් කරද්දි මෙන්න මේ විදියට කෝල් කරන්න ඕනේ හරි පළවෙනි එකේදී අපි කියලා තියෙනවා මේ type can't decide කියන එක string වැලියක් විදිහට මේ type කියන එකට assign කරගන්න. එතකොට මෙතනත් අපි type කියන එකකින් මේක assign කරගන්නවා string එකක් කියලා. එතකොට මේකේ parameter එකත් string, return type එකත් string. number එකක් assign කරාම මේක දාගන්න number කියලා. එතකොට මේකේ parameter එකත් number, මේකේ return type එකත් number. හරිද? මේක මෙතනින් මුකුත් වෙන්නේ නැහැ. ෆන්ක්ෂන් එක මේකෙන් කරන්නේ type එක මොකක්ද කියලා මේකෙන් හඳුනගන්න. දැන් මෙතන මේ ත්‍රිකෝණ දෙකක් දාලා මේ value එකක් දාලා තියෙනවා. ඒ value එක තමයි මෙතන ත්‍රිකෝණ දෙකෙන් මෙතෙන්ට assign කරගන්න. ඒකෙන් තමයි මේ type t කියන එකට මේ data type එක assign වෙන්නේ. හරි. ඔය generic type කියන එක මට යූස් කරන්න තැනක් කියලා දෙන්න හිතනවා ඔයගලන්ට කියලා කන්ෆියුස් වෙන්න ප්‍රශ්නයක්. හරි. class home මේකේ name කියලා එකක් තියෙනවා. මේ home 1 කියන එකේ මම දෙනවා same full කියලා. හරිද? then ඊපස්සේ දෙනවා තව class එකක් home 2 කියලා. මේකේ තියෙනවා ලොකු garden එකක්. හරිද? type කියන එකට මේක දාගන්නවා. හරිද? home type එක. ඊට පස්සේ මම function එකක් දෙලා තියෙනවා check home features කියලා. හරි? ඒකට මම මේ home type එක දාගන්නවා void කියලා දෙනවා. හරි? ඊට පස්සේ මම කියනවා මෙන්න මේ home එක. හරිද? instance of හරි? මේක home කියන එකේ හරිද? home 1 මේකේ තියෙනවා swimming pool එක. හරි? else if home එක home 2 නම් අපි කියනවා ඒකේ තියෙනවා garden එක. හරි? මෙතන else if එකක් ඕනේ නැහැ. else එකක් දැම්ම නම් ඇති. ඊට පස්සේ අපිට මෙන්න මේ get home කියන එක නෙමෙයි ඉන්න පුළුවන් check home කියන එක කියන. හරිද? home feature මේ එන කෙනාට ගන්න යන්නේ swimming pool එකක් තියෙන හරිද? එහෙනම් දුන්නොත් දැන් බලනවා හරි swimming pool එකක් තියෙන game එක home 1 එක ඒක නිසා ඒක call එක. හරි? home 2 කියන එක මම assign කරොත් ඒකේ ලොකු garden එකක් තියෙනවා ඒක assign වෙනවා. බලමු මේක කොහොමද පෙන්වන්නේ කියලා. මම මේකම හදලා පෙන්නන්නම් තව විදිහකට. හරි? මේ type කියන්නේ නැති වුණොත් මෙතන දෙන ප්‍රශ්න. හරි? මෙතන
මේ ටයිප් කියන එක නැති වුණොත් මම දෙනවා මේක මම දෙනවා මේ විදිහට මේකට මම දෙන්නම් මේ කියන right ඊපස්සේ මම කියනවා home dot swimming pool right මේක කෝල් කරොත් මෙතනදී issue එකක් වෙන්න පුළුවන් හරි මෙතන පෙන්වන්නේ නැහැ මේ ගෙදර ස්විමින් pool එකක් නැත්තම් දැන් මම මෙතන පාස් කරලා තියෙන්නේ home 2 නම් මේ ගෙදර ස්විමින් pool එකක් නැත්නම් මෙතන error එකක් එනවා අනිවාර්යයෙන් හරි home 2 එක හරි ඒ JavaScript වල තමයි issue එක එන්නේ type එක ගැන කතා කරා අපි ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ theorems ගැන කතා කරා interface ඒවා ටික කතා කරා inheritance ගැන කතා කරා වැරදි තව මොනවද කතා කරන්නේ instance of අපි ගොඩක් කතා කරා අවශ්‍ය concept වලින් තව තියෙනවා ඔයගොල්ලෝ හොයලා බලන්න හරි මූලික ටික කතා කරේ එතන මේකෙන් ඔයගොල්ලන්ට TypeScript master කරන්න පුළුවන් හරි තව තියෙනවා assertion ඔය ටික ඒවා ටික මෙතන ඇදලා ගත්තොත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැතු යනවා පාඩම හරි type cards තව තියෙනවා type of කියන එක use කරන විදිය ඔය ටික තියෙනවා තව තියෙනවා generic constraint කියලා එකක් ඔය කතා කරන්න තියෙනවා තව ඔය තව තුනක් හතරක් තියෙනවා හරි ඒ ටික මෙතනදී ඕනේ වෙන්නේ ඔයාලා ප්‍රොජෙක්ට් හදාගෙන යනකොට ඉඳලා ඔය use වෙන්නේ ඒක නිසා මම මෙතන TypeScript ටික නවත්තනවා හරි ඒතර බලන්න ඕගලන්ට මෙතන ඕගලන් Node.js use කරලා නැහැ හරි තියෙන්නේ TS විතරයි TS JavaScript JavaScript ෆයිල් එක වෙනනම් මම නිකන් බලන්න හරි මේක ටයිප් කරලා මේකේ තියෙනවා line 194ක් අපේ TypeScript ෆයිල් එකේ බලමු line කීයක් තියෙනවද ඒක තියෙනවා 223ක් හරි line ගාන වැඩි උනාට type safety එක හරි TypeScript type safety එක වැඩි TypeScript වල අපේ TypeScript වල line ගාන වැඩි JS වල type safety එකක් නැහැ line ගාන අඩුයි development purpose එකට විතරයි අපි TypeScript use කරන්නේ හරි මේ වලට C control එක C එක දීලා මේ close කරගන්න පුළුවන් ටර්මිනේට් කරන්න පුළුවන් ඊට පස්සේ Y එක දීලා enter කරන්න keyboard එකේ control එක close කරන්න ඔයාලට TypeScript globally install කරන්න පුළුවන් npm install /g කියලා දීලා TypeScript කියන එක install කරන්න පුළුවන් මෙතන npm install npmi space /g space TypeScript හරි
ඒ concept එක මම මෙතන ලියන්නම්. package එක npm package එක install කරන්න two ways තියෙනවා. එකක් තමයි globally කියන්නේ ඔයාගේ PC එකට install වෙන්නේ එහෙම නැත්නම් අපිට locally install කරන්න පුළුවන් ඔයාගේ only your project inside. මෙතනදී install කරන්නේ sample එකක් මම කියන්නම්. npm install /g TypeScript npm install /g TypeScript අනිත් එක තමයි npm install අත්ත ඔයාලට npm install කියලා එකක් තියෙනවා. ඒක මම ඔයාලට වෙන්නන්නම්. npm install /g TypeScript npm TypeScript command install the TypeScript compiler as development dependencies in your project. හරි. ඒ වගේම මේකේ තියෙනවා G කියලා එකක්. එකකින් කරන්නේ install TypeScript globally on your machine. හරි. ඔය ටික කතා කරන්න තියෙනවා. කතා කරා අපි අපිට React එක කතා කරන්න තියෙන මෙන්න මේ ටික. React එකයි SP එකයි single page application එකයි multi page application එකයි. හරි. K3 හරි. ඊළඟ session එක හෙට තියෙන්නේ. ඔයගලන්ට React session එක දවස් දෙකක් තියෙනවා. ඊට පස්සේ අපි යන්නේ Redux සහ Access ගැන කතා කරන්න. හරි.